මේ විහාරස්ථානයේ විශේෂත්වය තමයි මහියංගනිකව අපිට මතක් වෙන්නේ ලංකා ගමනේ බුදු පියාණන් වහන්සේගේ. ඉස්තර වෙලාව බුදුහාමුදුරුවෝ වඩින්නේ මහියංගනේ. ඒ වෙලාවේ හිටිය යක්ෂ නාග රාක්ෂස දේව කියලා ගෝත්‍ර හතරක්. මේකෙන් යක්ෂ ගෝත්‍රය තමයි ආදිවාසී කියලා වර්තමානයේ හඳුන්වන්නේ. එහෙමනම් උන්වහන්සේගෙන් පළවෙනියටම ධර්මය අහන්නට වාසනාව හිමි කරගත්තේ අපේ පරම්පරාවේ මුතුන් මිත්තෝ. ඒ පරම්පරාවෙන් පැවතෙන වර්තමාන නායකත්වයේ තමයි අපේ රටේ ප්‍රධාන වැඩි නායක විශ්වකීර්ති වනස්පති උරුවර්ගේ වන්නිලත්. එතුමාගේ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මගේ රැහේ ඇත්තන්ට පන්සලක් කනවන්න ඕනි. ඒ මොකද බුදුහාමුදුරුවන්ගෙන් පළමුණු වතාවට බණ අහපු જાතියක් විදිහට අපිට ලොකු අයිතියක් තියෙනවා මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන තවත් ඉස්සරහට අරගෙන යන්න කියන කාරණාව. හැබැයි එතුමාට තනිව මේ දේ කරන්න ශක්තියක් තිබුණේ නැහැ. ඒවට එකතු වුණ යම් කිසි පිරිසක් එක්ක මීට අවුරුදු ගණනාවකට කලින් ආරම්භ කරා පුළුවන් විදිහට පන්සලක්. හැබැයි අද වෙන විට පින්වත් සදහැවත් දායකාවන්ගේ සහ මේ රටේ බුද්ධ ශාසනය බබලන අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයේ උදව් උපකාර මත ආදිවාසී ජනවරුම විහාරස්ථානයේ ගොඩනැගිමින් පවතින. අපි පිටිපස්සෙන් පේන්නේ වර්තමානයේ ඉදිවන සේවිලි මහා සෑය. ඉතින් මේ සඳහා උදව් උපකාර කළ අය බොහෝමයි. ඉතින් මේ පිළිබඳව ඔබට කියන්නට ඒ වගේ මේ පන්සල නැත්නම් මේ විහාරස්ථානයේ තවත් ඉස්සරහට අරගෙන යන්න බුද්ධ ශාසනය තවත් চিරාත් කාලයක් මේ රටේ පවතින්නට මේ පන්සලට ඔබටත් උදව් උපකාර කරන්නත් පුළුවන් කියන කාරණා මතක් කරමින් මේ විහාරස්ථානයේ පිළිබඳව ඔබට යමක් කියන්නට නායකයන්ට ඇති. ඔබ දැනුවත් කරන්නට නායකයන්ට ඇති. එහෙම ඒ නිසා මම ඊටමත් ආදරෙන් ආරාධනා ප්‍රතිමන්ද කරනවා මහා නායකයන්ට. නායකයන්තෝ වැද්දෝ කියව මිනිසු දකින්නේ සත්තු මරාගෙන කැලේට විලා ජීවත් වෙන වනචාරී පිරිසක්. හැබැයි ඒ මතය ඔබතුමා වෙනස් කරලම පෙන්නනවා. අපි තමයි බුදුහාමුදුරු වැඩි දවසේ මේ පින්බිමේ හිටිය සදාවත් බෞද්ධ පිරිස කියන කාරණාව. ඒ අනුව අද දවසේ ඔබතුමාගේ මූලිකත්වයෙන් මැදිහත් වෙලා මේ බොහෝ දුරක් ඇවිල්ලා තියෙන මේ පන්සල් බිමේ ඉඳලා මේ රටේ ජනතාවට ඔබතුමාට පන්සල් බිම ගැන රටේ මිනිස්සුන්ට කියන්න බොහෝ දේ ඇති. මාම කෙච්චක් හොඳ මනාකත් අපි කතා දාමු. මාම කෙච්චක් හොඳමයි. ඉතින් ඇත්තටම මේ ආදිවාසී ජනුරුම විහාරය ගැන කතා දමනකොට මේතන ලොකු කතා පුජ්ජක් තිබෙනවා. මේ තිබෙන මේ භූමිය උච්චර කාලමැක්කේ මේතන තිබවුවේ හේම් පුජ්ජ පටාරපු මේ ලඳු කලාව. ඉතින් මේතන හැදුම් පුජ්ජ මන්දු කරලා තිබවුවා හැනමක ශාලාවක් අඩි 15 20ක විතර ශාලාවක් හැදුම් පුජ්ජ මන්දු කරලා තිබවුවා සමෘද්ධ බලකාරී. දැන් ඒ තිබෙන කාලමැච්චේ මේ හේම් පුජ්ජ පට අරගෙන ඉඳ තිබාපු විජේවර්ධන කියලා කැපුලෙක් ඉඳ තිබවුවා මේ ඇත්තන්නේ බෑනල ඇත්තෝ. ඒ ඇත්තෝ තමයි ගුරුකුඹර ඉස්කෝලා පුජ්ජේ විදුහල්පති හිටියේ. ඒ ඇත්තෝ රත්සා පුජ්ජෙන් අයින්තන මන්දු වෙලා එක දින පුජ්ජක මේ ඇත්තන්නේ රුකුල් පුජ්ජට මංගච්චලා කතා දැම්මා නායක මාමිල ඇත්තෝ මේ ඇත්තන්ට ආසා පුජ්ජක් තිබෙනවා. දැන් මේ ඇත්තෝ ගුරුහෝරයක් හැටිමට මේ ඇත්තෝ විශ්‍රාම මංගච්චනකම් ගුරුකුඹර ඉස්කෝලා පුජ්ජේ වැඩ පුජ්ජ මන්දු කරුවා. ඒත් මේ ඇත්තන්ට එක කකුලෙක්වත් උඩතැනට මන්දු කරගන්න කොදෝ වුණා. දැන් මේ ඇත්තන්ට හිටලානවා පන්සල් පුජ්ජක් හැදුම් පුජ්ජ මන්දු කරන්න. හැබැයි ඉතින් මේ පන්සල හැදුම් පුජ්ජ මන්දු කරන්න යෝජනා තැන මන්දු කරුවට දැන් මේ වටතනේ පන්සල් පුජ්ජවල් තිබෙනවා 74 මෙන් 5 මෙන් එහෙම පන්සල් පුජ්ජවල් තිබෙනවා. ඉතින් මේ පන්සල් වල ගැටලු තිබෙනවානේ. මේ අලුත් තැනින් පන්සලක් හැදුම් පුජ්ජ මන්දු කරනවා කියනකොට මේ තැනේ නීති රීති මාම කැච්චක් තිබෙනවා. ඉතින් මෙයත් ඒ කතා පුජ්ජ කතා දැම්මට පස්සේ මෙයත්ත් මාම කැච්චක් සතුට කරන මන්දු වුණා. එහෙමනම් මේතන හැදුම් පුජ්ජ මන්දු කරමු. පස්සේ දැන් මෙයත්න්නේ මාවරගල ආරණ්‍යයට මං ගච්ඡලා ආරණ්‍ය නායක කපුවල ඇත්තොත් එක්ක සාකච්ඡා තැන මන්දු කරලා නුවර පෞරු ගම්පොජ්ජේ මල්ලත් පන්සල් පුජ්ජට මං ගච්ඡලා මහානායක කපුවල ඇත්තොත් එක්ක කතා දමලා මේතන දැන් හැදුම් පුජ්ජ මන්දු කරන්න හිටලා ගත්තා අවසර පුජ්ජ මන්දු කරගත්තා. හැබැයි ආයෙත් විජේවර්ධන කකුලා මං ගච්ඡලා කතා දැම්මා මාමිල ඇත්තෝ මේ පන්සල් පුජ්ජ ගුරුකුඹර ගම් පුජ්ජෙන් මිනික් ගජ්ජු මංගච්චලා ඔය ඇත්තන්ගෙන් ඉල්ලුම් පුජ්ජ මන්දු කරුවොත් හැදුම් පුජ්ජ මන්දු කරන්න. පොදොයි නම් මේතන ඔය ඇත්තෝ මුල් තැනට මංගච්චලා මේ වැඩ පුජ්ජ මන්දු කරුවොත් ඔය ඇත්තන්නේ කර පුජ්ජම තමයි මේ හැම එකමක්ම මංගච්චන්නේ.
මේ ඇත්තෝ ඉතින් එහෙම කතා දැම්මට මේ ඇත්තෝ එතනට මේ මොන එකක්වත් පොජ්ජ පට අර ගන්න පොදුයි. මේ ඇත්තෝ ඉඳති බවවා පන්සල හැදෙනවා කියන මේ තැනමෙම. ඉතින් ඒ ඉඳිනකොට මේ ගුරු කුඹර කිරිබණ්ඩේ ඇත්තෝ අර තිබාපු අර ගොඩනැගිල්ල ළඟටනේ බෝරුකම් පොජ්ජක් යන්න මං ගච්චලා හිතුම් පොජ්ජ මන්ද කරලා මේතනක් විතර බුද්ධි ලැත්තන්නේ රූපයක් යන්න මං ගච්චලා මේ ඔතන එක දින පොජ්ජකදී පූජාවක් හැමේ තිබවුවා. හැබැයි එතකොට පන්සලක් මොන එකක්වත් පොදුයි. ඉතින් පච්චේ දැන් මේ ඇත්තන්නේ යාළුවල ඇත්තෝ එකමක් ඉඳිනවා කොළඹ පෝරුගම් පොජ්ජේ රේගුවේ. ඉතින් ඒ ඇත්තෝ මේ ඇත්තන්නෙම පෞල් පොජ්ජේ එකමෙක් වාගේ තමයි මේ ඇත්තන්නේ සහෝදරයෙක් වාගේ තමයි ඇත්තෝ. දැන් එක දින පොජ්ජකදී මේ ඇත්තෝ මං ගැච්චුවා රුවන්වැලි සෑය ළඟට. රුවන්වැලි සෑයේ පූජාවකට මං ගැච්චලා ඒතනේදී ඇයිරුකුලට මන් දුවනා ආනන්ද කුලසේකර කියන ඌරා. ඉතින් එදා දවස් පොජ්ජේ මේ ඇත්තන්නේ අදහස ඒ ඇත්තන්ට කතා දෙනවා. පච්චේ ඇත්තෝ උඩතැනින්ම මේ තැනට කැමති තැන මන් දුවනා. ඉතින් ඒ ඇත්තෝ කැමති තැන මන් දුවලා ඉච්චරෙන්ම ඒ ඇත්තෝ මන්දු කරපේකම තමයි මේ බුදු මැඳුර. මේ බුදු මැඳුර හැදුම් පොජ්ජ මන්දු කරලා බුද්ධි ලැත්තන්නේ මේ තිබෙන රූප තැන යන්න මං ගැච්චුවේ කළුතර පෞරුකම් පොජ්ජේ තිබලා. ඉතින් ඒ ඇත්තන්නේ හිතවත් යාළුවෝ ඇත්තෝ එහෙම කණ්ඩායමක් එකතු තැන මන්දු වෙලා දැන් මේතනේ හැම එකමක්ම සූදානම් පොජ්ජ මන්දු කරගත්තා. ඉතින් ලොකු තැනේ වැඩ පොජ්ජක් ඒ ඇත්තෝ මේතනේ ආරම්භ තැන මන්දු කරුවා මේ බුදු මැඳුර සංඝාවාසයේ අර දහම් පාසල මේ හැම එකමක්ම ඒ ඇත්තන්නේ මැදිහත් තැනයි මේ ඇත්තන්නේ මැදිහත් තැනෙමුයි තමයි මේතන උඩ තැනට මං ගැන්නේ. අවසාන මේ බුදු මැඳුරේ වැඩ පොජ්ජ හමාර තැන මන්දු කරනකොට ජයශ්‍රී මා බෝරුකම් පොජ්ජේ පටක රෝපණ කල පොජ්ජක් මේ ඇත්තන්ට අනෝ කලන කියලා බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් මේ ඇත්තන්ට මේ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ඒ ලේකම් හූරා ළඟ තැන ඉතිබාප එකමක් ලේකම් හූරාගේ යාළුවෙකුට අනෝ කලලා ඒ යාළුවා ලැත්තෝ ආනන්ද කුලසේකර හූරාගත් යාළුවා ලැත්තෝ. ඉතින් ඇත්තෝ කතා දැමලා තිබෙනවා නායකයත්තු මෙහෙම පන්සලක් හැදුම් පොජ්ජ මන්දු කරනවා. ඉතින් ඔය ඇත්තෝ කැමති පොජ්ජ නම් මේතන නායකයත්න්නේ පන්සලට පූජා දෙන්න මන්දු කරන්න කියලා. ඉතින් මේතන යන්න මං ගැච්චලා හිතුම් පොජ්ජ මන්දු කරලා මේතන නිකමෙන්ම හිතුම් පොජ්ජ මන්දු කරලා තිබන්ටන් තමාරු තමයි. ඉතින් මේ ඇත්තෝ කැලණිය පෝරුගම් පොජ්ජේ නායක කපුවල ඇත්තොත් එක්ක කතා දැම්මා. එතකොට සම්බෝධි විහාරයේ නායක කපුවල ඇත්තොත් එක්ක කතා දැම්මා. ඒ නායක කපුවල ඇත්තන්නේ තව හිතවත් නායක කපුවල ඇත්තොත් එක්ක කතා දැමලා මේතනට මේ ඇත්තන්ට මතක පොජ්ජක් පොදුයි මාම කැච්චක් හට්ටි පොජ්ජ එකතු තැන මන්දු වුණා. ඉතින් එකතු තැන මන්දු වෙලා මේතනේ රන් වැටක් හැදුම් පොජ්ජ මන්දු කරුවා කණු පොජ්ජ 128ක්. ඉතින් ඒතන හැදුම් පොජ්ජ මන්දු කරලා හමාර තැන මන්දු වෙනකොට මේ ඇත්තන්ට දැන් ලොකු ආසාවක් තිබුණා. දැන් මේ හැම එකමක්ම තිබෙනවා චෛත්‍යයක් පොදුයි. ඉතින් මේ චෛත්‍ය ගැන මේ ඇත්තෝ අර වාගේම කතා දමනකොට දැන් චෛත්‍යයට මේ ඇත්තන්ට පොරොන්දු යනවා කලබ මාම කැච්චක්. නායකත්වෝ මේ ඇත්තෝ හැදුම් පොජ්ජ මන්දු කරනවා මේ ඇත්තන්නේ පෞල් පොජ්ජේ කට්ටි පොජ්ජ එකතුලා හැදුම් පොජ්ජ මන්දු කරනවා කියලා එකම පොරොන්දු යනවා කලබ හැබැයි මන්දු වෙන්න කොදුයි. මේක දින පොජ්ජකදී මේ ඇත්තෝ මං ගැච්චුවා දලදා මාලිගාවේ පූජාවට. ඉතින් මං ගැච්චලා ඒතන හමාර තැන මන්දු කරලා මේ ඇත්තෝ මං ගැච්චුවා නෙල්ලිගල. නෙල්ලිගල පන්සල් පොජ්ජට මං ගැච්චලා නෙල්ලිගල නායක කපුවල ඇත්තොත් එක්ක මේ ඇත්තෝ දැන් මේ විස්තරේ කතා දෙනවා. මේ ඇත්තෝ පන්සලක් හැදුම් පොජ්ජ මන්දු කරනවා නායක කපුවල ඇත්තෝ මේ ඇත්තන්ට තව අඩුවක් තිබෙන්නේ චෛත්‍ය. ඉතින් මේතනට මොන එකක් හරි දිනනවා නම් මේ ඇත්තන්ට මේතනට සම්බන්ධ වෙන මන්දු කරලා එනෝ කලන්නේ. මේ කතා දමනකොට ඒතන ඉදිති බවවා හූරෙකුයි නෑනියකුයි. ඉතින් මේ ඇත්තෝ හිටලාන්න කොදේ මොන එකක්ද ඒතන නායක කපුවල ඇත්තොත් එක්ක කතා දමලා මේ ඇත්තෝ නෙල්ලිගල චෛත්‍ය වැඳුම් පොජ්ජ මන්දු කරලා ආයේ පන්සලට මං ගැච්චෙනකොට නායක කපුවල ඇත්තෝ කතා දැම්මා නායක ඇත්තෝ ඔය ඇත්තන්නේ චෛත්‍ය වැඩ පොජ්ජ මේ අම්මිල ඇත්තෝ භාරතන මන්දු කරගත්තා කියලා කතා දැම්මා. ඒ කතා දමනකොට
මේ ඇත්තෝ හිටලා දැන් ওই වාගේ මේ ඇත්තන්ට පොරොන්දු මාම කෙච්චක් අනෝ කලලා තිබෙනවනේ. ඒ වාගේ මේතනත් මන්ද වෙයිද්දෝ කියලා මේ ඇත්තන්ට සැකේකුත් තිබවුවා. හැබැයි ඒ කතාදමල මාස පුජ්‍ය දෙකමක් විතර මං ගච්චනකොට මේ ඇත්තන්ට පණිවිඩය අනෝ කලවා මේ අවල් දින පුජ්‍යදී මුල්ගල් පුජ්‍ය තිබෙනවා. නායකත්ව සූදානම් පුජ්‍ය මන්දෝනි කියන්නේ. ඒ ඇත්තටම එදා දවස් පුජ්‍ය මේ ඇත්තන්ට ලොකු තනේ සතුටක් මන් වෙනවා. ඉතින් අද දවස් පුජ්‍ය මන්දෝනිකට මේ වෙලාව පුජ්‍ය මන්දෝනිකට මේ අද දවස් පුජ්‍ය මේතනේ බාසූර්ලා වැඩ පුජ්‍ය මන්ද කරනවා. ඉතින් අද දවස් පුජ්‍ය මන්දෝනිකට දැන් මේ චෛත්‍ය හැදුම් පුජ්‍ය මන්ද කරලා තිබුණා. දැන් හතරක් කොටුවෙන් දේවතා කොටුව එහෙම කොත් කරල්ලට දැන් තව අඩි 10ක් වාගේ තමයි තිබෙන්නේ වැඩ පුජ්‍ය මන්ද කරන්නේ. ඒ ඇත්තටම මේ ඇත්තෝ හිටලානවා මේ වැඩ පුජ්‍ය මේ ඇත්තන්ට නෙවෙයි මේ ඇත්තන්නේ පරම්පරා පුජ්‍යට මන්ද කරපු වැඩ පුජ්‍යක් හැටියට. ඉතින් අර මේතෙන් හමාරතන මන්ද වෙනකොට තවත් මේතනේ අඩු තනවල් තිබෙනවා. දැන් මේතනේ ඊළඟට තිබෙනවා වලාකුළු බැම්ම. මේ වලාකුළු බැම්මෙන් මේතන ආරක්ෂා කරන මන්ද කරගන්න ඕන. මේ ඒ වැඩ පොජ්ජක් තිබෙනවා. ඉතින් මේතනේ පින් පොජ්ජ කැමති තැන තිබෙන බුද්ධිලැත්තන්ව විශ්වාස දෙන මන්ද කරන ඕනෑම එකෙකුට මේතනට මේ ආදිවාසී ජනෝරුම විහාරයේ තිබෙන වැඩ පොජ්ජ වලට උදව් වෙන මන්ද කරන්න උපකාර පොජ්ජ මන්ද කරන්න මන් දැක්කලා චෛත්‍ය වැඩ පොජ්ජ වලට සම්බන්ධ වෙන මන්ද වෙන්නේ මේ කතා දමනවා ආරාධනා පුජ්‍ය මන්ද කරන එහෙම කැමැති කෙනෙක් තිබුණා නම් මේ කතා දම්පු හැම එකම කරන ඊට පොජ්ජ තිබෙනවා. හොඳයි මම හිතන්නේ නායකයන් කතා පොඩ්ඩක් එක්ක අපිට සිහිපත් වෙන්නේ දුර්ලභ ගණේ කුසල් කරගන්න තියෙන අවස්ථාවක්. අටමහා කුසල් වලට ගැනෙන විහෙර විහාර කැණීම මන් මාවත් ඉදිකිරීම ආදී මේ කටයුතු ගත්තාම අටමහා කුසල් ගැනේට වැටෙන මේ මහා පුණ්‍ය කර්මයක් කරගන්නට ඔබට හැකිනම් ඔබට හිතනවා නම් ඔබට පුළුවන් නම් ඒ සඳහා දායකත්වය ලබා දෙන්න පුළුවන් කියන කාරණාව තමයි අපිට සිහිපත් කරන්න තියෙන්නේ. එතුමාගේ ඉල්ලීමත් ඒකයි. මේ විහාරස්ථානය තවත් ඉස්සරහට සංවර්ධනය කරලා මහා සංඝරත්නයේ තව চিරාත් කාලයක් මේ වැඩ වාසය කරන්නට ඔබේ දායකත්වය ලබා දීලා ඒ අටමහා කුසල් වල කොටස්කරුවෙක් වෙන්නට ඔබට පැමිණෙන ලෙස ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.